අද අපි කතා කරන්න යන්නේ සමාජ මාධ්‍ය වගේම සැබෑ ලෝකයේත් ලොකු කතාබහක් හදපු කෙනෙක් ගැන. අශ්වින් සේනාරත්න. හොඳයි. එයාගෙන කතා කරද්දී අනිවාර්යයෙන්ම මතුවෙන අදහස් දෙකක් තියෙනවා. එක පැත්තකින් සමහරු කියනවා එයා වීරයෙක් කියලා. අනිත් පැත්තෙන් තවත් අය අහනවා මේක ඇත්තටම නිකල්ම ප්‍රදර්ශනයක්ද කියලා. මේ අදහස් දෙක අතර ලොකු පරතරයක් තියෙනව නේද? ඉතින් මේ අදහස් දෙකෙන් මෙහාට ගිහින් කවුද මේ ඇත්තම අශ්වින් සේනාරත්න කියන එක හොයලා බලන එක තමයි මේ විග්‍රහයේ අරමුණ. හරි. අපි එහෙනම් පටන් ගමු පළවෙනි කොටසින්. ඇත්තටම මෙයාවට ගොඩනැගිලා තියෙන ලොකුම කතිකාවත තමයි මේ. මේ බලන්න සමාජයේ එයා දිහා බලන විදිහත් දෙක කොච්චර වෙනස්ද කියලා. සමහරුන්ට එයා පිහිටක් නැති අයට පිහිටවන රජෙක්. ඒත් තවත් අයට මේ හැමදේම පේන්නේ අවධානය දිනා ගන්න කරන දෙයක් විදිහට විතරයි. හැබැයි මේ ප්‍රශංසායි විවේචනයි දෙකම අස්සේ ඇත්තටම වෙන දේ තමයි ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කඳුලකින් ඉන්න මිනිස්සෙක්ගේ මූණද හිනාවක් ගේන එක. අන්න ඒක තමයි යාගේ ක්‍රියාවල හරය වෙලා තියෙන්නේ. ඉතින් එයා කොහොමද මේ තැනට ආවේ? අපි දැන් බලමු යාගේ අතීතය ගැන. මොකද මේ ගමන හිතන තරම් ලේසි එකක් උනේ නෑ. ඇත්තටම අපි තීරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි අද අපි දකින සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන ගොඩක් කටුක අමාරු පාරක් කියන එක. ඒක තමයි යාගේ කතාවේ ඇත්තම පදනම. එයාගේ ගමන දිහා බැලුවම අපිට ඒක ප්‍රධාන පියවර තුනකින් බලන්න පුළුවන්. එක කොළඹ සාමාන්‍ය පවුලක ඉපදුණු නිහතමානී ආරම්භය. ඊට පස්සේ මුලින්ම වීඩියෝ හදද්දි මිනිස්සුන්ගෙන් hina වෙච්ච එක. අන්තිමට Tamante තිබුණු එකම එක කැමරාවෙන් ලෝකයක් වෙනස් කරන්න පටන් ගත්ත හැටි. ඇත්තටම එයාට මුහුණ දෙන්න වුණ අභියෝග පොඩි ඒවා නෙවෙයි. ලොකු හයියක් වරප්‍රසාද නැති සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. කරන දේවල් වලට මිනිස්සු hina වෙද්දි එයා ළඟ තිබුණේ Taman ගැන තිබ්බ විශ්වාසය, මහන්සිය සහ එකම එක කැමරාවක් විතරයි. මෙන්න මෙතනින් තමයි එයාගේ කතාවේ හැම දෙම වෙනස් වෙන තැන පටන් ගන්නේ. එයා තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම ලොකු සමාජ සේවයක් පැත්තට හරවපු තැන. එයාගේ මේ වෙනස් වීමට මඟ පෙන්නපු දර්ශනය තමයි මේ. ඒ කියන්නේ සල්ලි හොයනවට වඩා හොයන දෙයකින් තව කෙනෙක්ට උදව් කරන එකේ තියෙන වටිනාකම. මේකේ තියෙන සැබෑම වැදගත්කම මොකද්ද දන්නවද? රටේ ලොකු අර්බුදයක් ආවම ආයතන වලින් උදව් ලැබෙනකම් බලන් ඉන්නේ නැතුව තනි පුද්ගලයෙක් විදිහට එයා ඉස්සරහට ආපු එක. ගං වතුරෙන් මිනිස්සු අසරණ වුණ වෙලාවෙත් කොවිඩ් වසංගතය මැද්දෙත් ඊට පස්සේ ආපු ආර්ථික අර්බුදය මැද්දෙත් එයා මිනිස්සු අතරට ගියා. මේකින් එයා කරපු කාර්යයේ විශාලත්වය අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න තීරණාත්මකම කාරණය. එයා මේ දේවල් කළේ ජනප්‍රිය වෙන්න views ගන්න නම් නෙමෙයි. ඒ හැමදේම පිටිපස්සේ තිබුණ එකම හේතුව මනුස්සකම. එයාගේ සේවය නිකන්ම වචනවලට සීමා වුණේ නෑ. අසරණ වෙච්ච අම්මා කෙනෙක්ට ඔළුවට වහලා කදලා දෙන එකේ ඉඳන් ලෙඩ වෙච්ච දරුවෙකුට බෙහෙතක් අරන් දෙන එක දක්වා මේ ක්‍රියාවන් වලින් ජීවිත කීයක් නම් වෙනස් වෙන්නේ නැද්ද? හොඳයි. දැන් අපි එන්නේ මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් වටිනාම දේ ගැන කතා කරන්න. ඇත්තටම කිව්වොත් අශේන්ගේ කතාවේ තියෙන ලොකුම ගැටුම තිබිලා තියෙන්නේ එළියේ ඉන්න මිනිස්සුන් එක්ක නෙවෙයි. ඒක තියෙන්නේ තමන්ගේ හිත ඇතුළෙමයි. ඒ තමයි අනිත් අයගේ සැක සංකා සහ තමන් ගැන තියෙන විශ්වාසය අතර ඇති වෙන සටන. මම හිතන්නේ අශේන්ගේ ජීවිතයෙන් ගන්න පුළුවන් ප්‍රබලම පණිවිඩය මේක. මුළු ලෝකෙම වට hina වුණත් ඔරා යන ගමන නවත්තන්න හැදුවත් තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. ඉතින් ආත්ම විශ්වාසය කියන්නේ Taman ගැන විතරක් හිතන එකට නෙවෙයි, ඒ ශක්තියෙන් තව කෙනෙකුගේ ජීවිතයකට එළියක් වෙන්න පුරුවන් නම් අන්න එතන තමයි නියම මනුස්සකම තියෙන්නේ. හොඳයි. මේ විග්‍රහයේ අවසානයේට එද්දී අපි මේ කතාවෙන් අපේ අනාගතය දිහාට හැරෙමු. අශේන්ගේ කතාවෙන් පටන් අරන් දැන්නේ ආලෝකය අපේ පැත්තට යොමු කරමු. අශේන් සේනාරත්න කියන්නේ නිකම්ම නමක් විතරක් නෙවෙයි. ඒක බිඳුවේ ඉඳන් පටන් අරන් ලොකු හීන දකින තරුණ පරම්පරාවට ලොකු ශක්තියක්, ලොකු ආදර්ශයක්. ඉතින් අන්තිමට මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අශේන්ට පුරුම වුණා නම් අනිවාර්යයෙන් මේ ශක්තිය හැම කෙනෙක් ඇතුළෙම තියෙනවා. තමන්ගේ ගමන පටන් ගන්න ඕලේ තමන්ගෙමයි. එහෙනම් ලෝකය වෙනස් කරන ඒ ගමන පටන් ගන්නේ කොතනින්ද?